ආඩිනෝල් සිංහලෙන් පාඩම් මාලාවේ දෙවනි පාඩම ලෙස මම ඔයගොල්ලන්ට කියලා දෙන්න දන්නේ මේ ආඩිනෝ ලැන්ග්වේජ් එක පිළිබඳ මූලික කරුණු ටිකක්. එහිදී මුලින්ම අපි කරන්න ඕනේ මේ ආඩිනෝ ලැන්ග්වේජ් එක නැත්නම් මේ ආඩිනෝ ඩෙවලොප් කරන්න පාවිච්චි කරන එන්වයරන්මන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න සහ එන්වයරන්මන්ට් එක ගැන විස්තර ටිකක්. ඒක මුලින්ම මෙන්න මේ කියන ලින්ක් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ෆ්‍රී මේ ආඩිනෝ ටූල් එක නැත්තම් මේ ඩෙවලොප් කරන ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ලින්ක් එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ පැත්තෙන් තියෙනවා Windows installer, Mac OS X, Linux ඒ වගේ Tamanට කැමති platform එකට අවශ්‍ය platform එකට ගැලපෙන software මෙතනින් download කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ගත්ත software එක අංගා දැන් තියෙනවා. ඒක මෙහෙම open කරාම ඔයගොල්ලන්ට මුලින්ම මෙන්න මේ වගේ window එකක් තමයි දකින්න හම්බෙන්නේ. මේකෙදි ප්‍රධානයෙන්ම method දෙකක් නැත්නම් code block දෙකක් දැක් ගන්න පුළුවන්. setup කියලා method එකකුයි ඒ වගේම loop කියන method එකකුයි. මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ C language එකට ගොඩක්ම ආසන්න language එකක්. ඒ කියන්නේ අපිට මොකක් හරි එකපාරක් විතරක් වෙන්න ඕන දේවල් අපි සියල්ලම ලියන්නේ මෙන්න මේ setup void setup කියන block එක ඇතුලේ. මෙන්න මෙතන semicolon එකෙන් ඉවර වෙන මෙතන void loop කියන එක ඇතුලේ අපි සම්පූර්ණයෙන් ලියන්නේ අපිට නැවත නැවත repeat වෙන්න ඕන step. ඒ වගේම අපිට ඕනම function එකක් create කර ගැනීම හැකියාවකුත් තියෙනවා. අපට අවශ්‍ය නම් සහ අපට අවශ්‍ය function දාලා ඊට පස්සේ අපි මුලින්ම බලමු පොඩි උදාහරණයක්. ඒ කියන්නේ මේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකක් අප්ලෝඩ් කරන්නේ සහ වැඩ කරන්නේ කියලා. ඒකට මුලින්ම ෆයිල් ගිහිල්ලා එතන තියෙනවා එක්සැම්පල් වල එක්සැම්පල් කීපයක්ම තියෙනවා. එතනින් බේසික් කියන එක මම blink කියන එක්සැම්පල් එකට යනවා. ඒකට ගියාම ආට මුගලන්ට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඒකේ ඇත්තට මේ උඩ තියෙන කමෙන්ට් මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන දේවල් ඒ කියවලා බලලා තේරුම් ගන්න පුළුවන්. සමහර මේ ගොඩක් විස්තර එතන තියෙනවා. මේකේ මුලින්ම void setup කියන එක ඇතුලේ මුලින්ම කරලා තියෙනවා මේ pin mode කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපි pin එක ඉනිෂියලයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ කොටින්ම ගිහුවා දැන් Arduino එකේ Uno එක ගත්තොත් pin කිහිපයක්ම තියෙනවා. එකේ ඉඳන් නම් කරලා තියෙනවා pin. ඒ කැමති pin එකක් Tamanට අවශ්‍ය pin එක input ද output ද ඒ pin එකෙන් අපි Arduino එක ඇතුළේ input එකක් ගන්නවද නැත්නම් Arduino එකේ මොකක් හරි output එකක් දෙනවද කියලා අපිට මෙන්න මේ pin mode කියන ෆන්ක්ෂන් එකෙන් අර්ථ දක්වන්න පුළුවන්. ඒකේ ෆන්ක්ෂන් එකේ නම pin mode. පළවෙනි පැරාමීටර් එක pin එකේ pin number එක, ඊළඟ එක input ද output ද කියන ස්ටේට්මන්ට් එක. ඊට පස්සේ void loop කියන එක ඇතුළට આવොත් loop එක ඇතුලේ තමයි ඒ කියන්නේ එක දිගට සිද්ධ වෙන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ loop එකේ මුලින්ම තියෙනවා digital write කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරලා digital write කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ මොකක් හරි pin එකක් අපට අවශ්‍ය pin එකක් 0 හෝ 5 කියන අවස්ථාවට නැත්නම් on off කියන අවස්ථා දෙකකින් එකකටපත් කිරීම. එතකොට ඒක මුලින්ම කරලා තියෙනවා digital write එකේ ඔය 13 කියන pin එක high කරලා තියෙනවා. ඒ කියන්නේ 13 කියන pin එක මුලටම අපි ධන 5ක් විභවයක් ලබා දෙනවා. ඊට පස්සේ delay කරලා තියෙනවා microsecond 100ක්. microsecond 100ක් කියන්නේ තප්පර එකක්. microsecond නේ millisecond 100ක්. ඒ කියන්නේ තප්පර එකක කාලයක් delay කරලා තියෙනවා. ඒ කියන්නේ pin එක high කරලා තප්පර එකක් pin එක high තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ digital write එකෙන් ආයෙ 13 pin එකම low කරලා තියෙනවා. ඒ කියන්නේ තප්පරයක් high කරලා තිබ්බා. ඊට පස්සේ තව තප්පරයක් low කරලා තියෙනවා. ඒ විදිහට මේක loop වෙනවා. ඒ කියන්නේ මේක Arduino එක power තියෙන කල්ම මේක දිගට දිගට run වෙනවා. ඒ කියන්නේ තප්පරයක් බල්බ් ඒ 13 පින්නට මොකක් හරි උපාංගයක් බල්බ් එකක් LED බල්බ් එකක් වගේ දෙයක් සවි කරොත් ඒක තප්පරයක්පත් වෙලා දිනවා. තප්පරයක් ඕෆ් වෙනවා. ඒ විදිහට අපිට output එකක් ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ output එක කොහොමද කියලා Arduino එකෙන් ගන්නෙ. ඒ කියන්නේ අපි 13ට බල්බ් එකක් සවි කරලා නැහැ. මොකද 13 පින් එකේ output එක indicate කරන්න වෙනම බල්බ් එකක් Arduino එකට ඇවිල්ලා තියෙනවා. අපිට ඒක පාවිච්චි කරලා 13 පින් එකෙන් output එක විතර අපිට බලන්න පුළුවන්. මුලින්ම
අපි බලමු මේක අප්ලෝඩ් කරන්න කොහොමද කියලා. Arduino එක සම්බන්ධ කරලා මගේ කම්පියුටර් එකට මෙන්න මෙතන තියෙනවා අප්ලෝඩ් කියලා බටන් එක. ඊට කලින් වෙරිෆයි කියලා බටන් එකක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරන්න. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ කිසිම error එකක් මොකක්වත් නැද්ද කියලා අපිට එකෙන් බලා ගන්න පුළුවන්. එතන කම්පයිල් වෙනවා දැන් පේනවා. හරි අපි කම්පයිල් වෙලා ඉවරයි. අපි හිතමු මොකක් හරි අපේ error එකක් අපි හැදුවොත් මෙතන මේ වගේ semicolon එකක් අයින් කරලා ඒක verify වෙන්නේ නැහැ. එතන error එකක් පෙන්වනවා. අපි semicolon එක දාලා නැවත verify කරමු නැත්නම් කම්පයිල් කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ බලමු අපි දැන් අප්ලෝඩ් කරලා. මෙතන අප්ලෝඩ් වෙනවා. හරි දැන් අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ Arduino එකේ කොහොමද output එක වෙන්නේ කියලා. ඔව් අපි දැන් දැක්කා මේකේ output එක එන හැටි. අපි බලමු මේ delay එක අඩු කරලා. ඒ කියන්නේ අපි තප්පරයක් on වෙලා තප්පරයක් off කරන්න නැතුව අපි මේක ඉක්මනට කරලා. ඒ කියන්නේ අපි මිලිසෙකන්ඩ් 100ක් වගේ on කරලා තියෙනවා. ආයෙ මිලිසෙකන්ඩ් 100ක් වගේ off කරලා තියෙනවා. එතකොට අපි බලමු කොච්චර ඉක්මනට මේ බල්බ් එක කියන්නේ output එක අපිට දැක් ගන්න පුළුවන් වේද කියලා. හරි දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි. අපි ඊළඟ පාඩමින් හමුවෙමු.